Hi guys, ටිකක් දවසකින් අපි එනවා ආයෙත් මූණත් එක්ක වීඩියෝ එකකට. අපි අද කතා කරන්නේ සුපර් 8 පටේදී මොනවද උනේ මොනවද වෙච්ච විශේෂ තැන් කියලා. අපි යමු වීඩියෝ එකට. අපි කතා කරමු මේ පරවල් කප් එකේ මුලින්ම මෙගා පර්ෆෝමන්ස් ගැන. එක සංජු සැම්සන් ඊයේ ලකුණු 97ක් ලබා ගත්තා. ඒ ලකුණු 97ත් එක්ක ඉන්දියානු කණ්ඩායම සෙමි ෆයිනල්ස් වටේ දක්වා පිවිසෙනවා. ඉතින් සංජු සැම්සන් පහුගිය කාලෙම ෆේල් වෙලා හිටියේ. නමුත් ඔහු අවශ්‍ය අවස්ථාවේදී අත්දැකීම් සහිත ක්‍රීඩකෙක් විදිහට තමන්ගේ දක්ෂතාවය උපරිමයෙන් පෙන්වුවා කියලා කියන්න පුළුවන්. ඉතින් මම මේ පාර වර්ල්ඩ් කප් එකේ මෙගා පර්ෆෝමන්ස් වල ප්‍රථම ස්ථානයට අරන් එනවා සංජු සැම්සන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලබාගත්ත නොදැවි ලකුණු 97. ටොප් පර්ෆෝමන්ස් වල මම දැක්ක දෙවෙනි එක තමයි මේ ශිම්රන් හෙට්මයා ලෝක කුසලන ඉතිහාසයේ ලබා ගන්නවා වැඩිම 6 එක වර්ල්ඩ් කප් එඩිෂන් එක ඔහු මේ වෙනකොට 6 පාරවල් 19කට වඩා කියන්නේ ඊයේ තරඟේ මම මතක නැහැ කීයක් ගෙවුවද කියලා 19කට වඩා එල්ල කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු මම ගන්නවා දෙවෙනි ස්ථානයේ විදිහට. මම දැක්ක තුන්වෙනි ටොප් පර්ෆෝමන්ස් එක විදිහට සවුත් අප්‍රිකාව තරඟාවලියේ අන්බීටන් ටීම් එක. එක තරඟයක්වත් පරදිච්ච නැති එකම ටීම් එක සවුත් අප්‍රිකා ටීම් එක. ඔවුන්ගේ පර්ෆෝමන්ස් මම ඊළඟ තැනට ගේනවා. මම උඩින් මං කියව 1 2 3 කියලා මං හිතනවා ඒක ඉල්ලාස් කරගත්තා නම් හොඳයි කියලා. මොකද මේ හැම එකම එහෙනම ක්‍රූෂුවල්. ඊළඟට මං ගේනවා ෆර්හාන්. ඔහු ලෝක කුසලාන ඉතිහාසයේ එඩිෂන් එක තරඟාවලියක ක්‍රීඩකයෙක් ලබා ගන්න වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගන්නවා විරාට් කෝලිගේ වාර්තාව පසු කරගෙන. ඔය ටික තමයි මට පේන විදිහට ආය ගන්න පුළුවන් එංගලන්ත කණ්ඩායම සුපර් 8 පටේ වෙනකොට අන්බීටන් කණ්ඩායම විදිහට තේරලා ඉන්නවා ගෲප් 2 එකේ. ඔය ටික ටොප් පර්ෆෝමන්ස් විදිහට මම ඉදිරිපත් කරනවා මේ පාර සුපර් 8 වටේ. ඊළඟට ගත්තොත් එහෙම අර මිනිස්සු ආකර්ෂණය වෙච්ච මැච් ටිකක් තිබ්බා. සුපර් 8 එකේ ගෲප් 1 එකේ මොකද්ද සවුත් ඇෆ්‍රිකා සහ වෙස්ට් ඉන්දීස් තරඟය. දකුණු අප්‍රිකාව කඩලු 9කින් මේ තරඟය ජයග්‍රහණය කරා. එඩින් මාක්‍රම් ටොප් පර්ෆෝමන්ස් ටොප් කැප්ටන්සි. සහ අපි බලන් හිටියා ඊයේ තරඟය. ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් තරඟය. ඒක පොඩ්ඩක් කැපිපෙච්ච තරගයක්. එතකොට ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරඟය. ඉන්දියාව බලන් හිටිය ඉන්දියාව කැපෙයිද නැද්ද යන දෙපැත්තේ ඉන්නකොට නිකන් ඉන්දියාව උස්සලා තියන්න ඉන්දියාවේ සෙමි ෆයිනල් සිහිනයට අර මග පෑදුවේ තරඟ. ඒ තරගයත් ගොඩක් දෙනෙක් කැපීම වුණා ගෲප් 1 එකේ. ගෲප් 2 එකේ එංගලන්තය සහ නවසීලන්තය අතර තරඟය. ඒක টොප් තරගයක්. සුපිරි තරගයක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන්. අය ගත්තාම පෙරේද පැවැත්වුණු ශ්‍රී ලංකා සහ පාකිස්තාන තරඟය. ඒ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය එළියට ඇවලා නවසීලන්තය අරන් එනවා සෙමි ෆයිනල් සඳහා. ඒ කියන්නේ පාකිස්තානයේ තරඟ ජයග්‍රහණය කරා. නමුත් නෙට් රන් රේට් එකත් එක්ක නවසීලන්තේ තේරෙනවා සෙමි ෆයිනල්ස් වලට. ඒ තරඟය ඉතාමත් තියුණු තරඟයක් වුණා. ශ්‍රී ලංකාව ලකුණු 5කින් තමයි පරාජයටපත් වුණේ. ශ්‍රී ලංකාවේ පහුගිය තරඟ පරාජයන් එක්ක මං හිතන්නේ කම්බැක් එක හොඳ කම්බැක් එකක්. නමුත් ජයග්‍රහණය කරන්න තිබ්බ. ඕනට රයි ගැන කතා කරන්න ඕනේ. අපි කලිනුත් කිව්වා හොඳයි කියලා කියනට සුපිරි කියනට හරි. එනිවේ හොඳට සෙල්ලම් කරලා හොඳ ෆයිට් එකක් දුන්නා. හරි. සුපර් 8 වටේ අපිට අමතක නොවන ඒවා මොනවද? වෙන්නේ නැත්තේ කවුද? ඒක තමයි ෆර්හාන්. ඔහු ශතකයක් ලබාගත්ත ශ්‍රී ලංකාවට එරෙහිව টොප් පර්ෆෝමර් එක. ඒතකොට ඊයේ ගහපු සංජු සැම්සන් නොදවි ගහපු ලකුණු 97 ඒකත් අපිට ගන්න පුළුවන් මේ තරඟාවලිය අපිට අමතක නොවන සිද්ධියක් විදිහට. ඒ වගේම අපි කලින් කතා කරා ශිම්රන් හෙට්මයා මැද පෙළ ක්‍රීඩකෙක්. නමුත් ඔහු මේ පාර ලෝක කුසලනකට උසස් වීමක් දෙනවා. අංක 3ට ගේනවා. ඔහු මේ වෙනකොට 6 පහරවල් 19ට වඩා 6 සිටින් මැෂින් එක රෙකෝඩ් එක තියෙනවා ඕල් ටයිම්. මම හිතනවා ඒකත් මේ පාර ලෝක කුසලන සුපිරි 8 දෙනාගේ වටේ අවසන් වෙනකොට කැපී පෙනෙන දෙයක් වුණා කියලා. එතකොට දකුණු අප්‍රිකාව ගෲප් A එකකින් යනවා ගෲප් টොප් වෙනවා. টොප් වෙලා අන්බීටන් මැච් 3යි 3ම දිනු. ඉන්දියාව මැච් 3යි මැච් දෙකක් දිනු දෙවෙනි ස්ථානයේ. එතකොට ඔවුනුත් යනවා සෙමි ෆයිනල්ස් වලට. ගෲප් 2 එකකින් එංගලන්ත කණ්ඩායම ඔවුන් අන්බීටන් සුපර් 8 වල නවසීලන්ත තරගයත් ඔවුන් ජයග්‍රහණය කළා. ඒ තරග සියල්ල ජයග්‍රහණය කළා. ඔවුනුත් ඉන්න ගෲප් 2 එකේ
ගෲප් ටොප් විදිහට දෙවෙනි ස්ථානයේ නවසීලන්තය. ඔවුන් එක් තරගයක් ජයග්‍රහණය කරලා තියෙනවා. එක් තරගයක් සමසම බෙදලා ගිහින් තියෙනවා. ඔවුන්ට තියෙන පොයින්ට්ස් 3යි. නමුත් ඔවුන් ඉදිරියෙන් ඉන්න පාකිස්තානට වඩා net run rate එකෙන්. ඒ හරහා සෙමිෆයිනල් සඳහා යනවා දකුණු අප්‍රිකාව, ඉන්දියාව ගෲප් 1 එකෙන්, එංගලන්තය නවසීලන්තය ගෲප් 2 එකෙන්. එතකොට අපි ගත්තහම අන්තිමට කතා කරොත් අපි පළමු සෙමිෆයිනල් තරගය පැවැත්වෙනවා නවසීලන්තය දකුණු අප්‍රිකාව අතර මාර්තු 4 වෙනිදා කොල්කටා ඒඩන් ගාන්ස් ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි. දෙවන තරගය මාර්තු 5 වෙනිදා ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායි වල වන්කඩේ පිටියේදී පැවැත්වෙනවා. එතකොට බලමු මොකක් වෙයිද කියලා ඉස්සරහට කප් එක උස්සන්නේ කවුද කියලා, ෆයිනල් එන්නේ කවුද කියලා අපි ඊළඟ වීඩියෝ එකේ අරන් එන්නම්. මම හිතනවා වීඩියෝ එකේ සාමාන්‍ය සාරාංශයක් විදිහට මේ සුපර් හිට් වචනේ මොකද උනේ කියලා ෆෑන් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට මතක් වෙන්න ඇති. අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. මට අමතක වෙච්ච දේවල් තියෙනවා නම් මට මිස් වෙච්ච දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, අපේ channel එක subscribe කරන්න. අපි ගිහින් එන්නම්. බයි. සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එකේදී ඉක්මනින් හම්බෙමු. වර්ල්ඩ් කප් ෂූරයෝ කවුද කියන ඒ රටේ නමත් එක්ක ගිහින් එන්න. බයි.